මල් ළඟ තියෙනවා වේ ප්‍රෝටීන් එකක් වගේම මාස් ගේන එකක්. ඔයාට ජිම් එකට යන්න කලින් වගේම ජිම් එකට ගිහිල්ලා පළවෙනි සතියේම ඔයාට එන ප්‍රශ්නය තමයි මොන සප්ලිමන්ට් එකද මම ගන්න ඕන. මොන සප්ලිමන්ට් එක ගත්තොත්ද මගේ ඇඟ ඉක්මනට හැදෙන්නේ කියලා. ඉතින් ඔයාට කවුරු හරි කියන්න පුළුවන් ඔයා ගන්න ඕන වේ ප්‍රෝටීන් එකක් කියලා. තවත් කවුරු හරි ඔයාට කියන්න පුළුවන් ඔයා ගන්න ඕන මාස් ගේන එකක් කියලා. ඉතින් මේ අයගේ තීරණත් එක්ක ඔයා යනවා සප්ලිමන්ට් ෂොප් එකේ අයියා ළඟට. ගිහිල්ලා ඔයා සප්ලිමන්ට් එකක් මිලදී ගන්නවා. ඊට පස්සේ මාසේ අන්තිමට ඔයාගේ සප්ලිමන්ට් එකත් ඉවරයි. ඒ වගේම ඔයාගේ අතේ තිබ්බ සල්ලි ටිකත් ඉවරයි. ඒ විතරක් නෑ කමක් නෑ කියමුකෝ. අඩු ගානේ ඔයාගේ ඇඟවත් හරියට හැදෙන්නේ නැතුව යනවා. ඒකට හේතුව තමයි මේ දේවල් ගැන ඔයාට කවුරුවත් හරියටම කියලා දුන්න නැති එක. ඔයාට අද දැනගන්න පුළුවන් මොනවද මේ වේ ප්‍රෝටීන් කියන්නේ, මොනවද මාස් ගේන කියන්නේ, මොකද්ද ඔයාට ගැලපෙන හරියටම සප්ලිමන්ට් එක කියලා. ඒ විතරක් නෙවෙයි ඔයා ගාව තියෙන සල්ලි ටිකත් පරිස්සම් කරගෙන හරියම සප්ලිමන්ට් එක ඔයාටම තෝරගන්න හැකියාවකුත් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාට ලැබෙනවා. ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් මම ශෙහාන් චානුක. මේ channel එකෙන් ඔයාට ජිම් එකට සහ ෆිට්නස් සම්බන්ධ දැනුම අපි ඔයා ළඟටම නොමිලේම අරගෙන එනවා. ඉතින් ඉක්මනටම ගිහිල්ලා පහළ තියෙන subscribe button එක press කරලා අපේ Dynetics Fitness family එකට ඔයත් ඉක්මනටම එකතු වෙන්න. මුලින්ම අපි කතා කරමු whey protein එක ගැන. whey protein එකක් අපි භාවිතා කරන්නේ muscle හදන්න. නමුත් whey protein එකෙන් පමණක් muscle හදන්න අපිට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සරලව කිව්වොත් whey protein එකක් කියන්නේ protein source එකක් විතරයි. අනෙකුත් ප්‍රෝටීන් සෝස් තියෙනවා. අපි සරලව ගත්තොත් චිකන්, එග්ස්, ටූනා ෆිෂ් මේ වගේ දේවල් අපිට ප්‍රෝටීන් සෝස් එකක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රෝටීන් සෝස් එකක් තමයි මෙන්න මේ වේ ප්‍රෝටීන් කියන්නේ. මෙන්න මේ ප්‍රෝටීන් අපිට උපකාරී වෙනවා අපේ මසල් රිපෙයාර් කරන්න, මසල් රිකවර් කරන්න, ඒ වගේම මසල් ග්‍රෝත් එකට අපිට මේ ප්‍රෝටීන් උපකාරී වෙනවා. හරි, අපි දැන් බලමු මෙන්න මේ කියපු දේවල් වෙන්න මෙන්න මේ වේ ප්‍රෝටීන් එකක් එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රෝටීන් සෝස් එක අපි කොහොමද භාවිතා කරන්න කියලා. අපි උදාහරණයකට ගමු. ඔයාගේ බර කිලෝ 50යි කියලා. ඉතින් මේකේ ෆිට්නස් ලයිෆ් ස්ටයිල් එකක්, ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන කෙනෙක්ට අපි කියනවා 1.5 දෙකත් අතර ග්‍රෑම් ප්‍රමාණයක් වේට් එක වගේ අපි ගුණ කරලා තමයි අපිට අවශ්‍ය කරන ප්‍රෝටීන් ප්‍රමාණය, දිනකට අවශ්‍ය වන ප්‍රෝටීන් ප්‍රමාණය අපි තීරණය කරන්නේ. සරලව කිව්වොත් ඔයාගේ බර කිලෝ 50යි නම් ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ප්‍රෝටීන් ග්‍රෑම් දෙකත් අතර කියන්නේ දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 75ත් ප්‍රෝටීන් ග්‍රෑම් 100ත් අතර ප්‍රමාණයක්. හිතන්නවා කෑම වලින් ප්‍රෝටීන් ග්‍රෑම් 60ක් ලබා ගන්නවා. නමුත් ඔයාගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය තමයි ග්‍රෑම් 75ත් ග්‍රෑම් 100ත් අතර ප්‍රමාණයක්. ඔයා මේ 60ක් ප්‍රෝටීන් ලබා ගත්තට පස්සේ කෑම වලින් ඔයාගේ අර අඩුව පුරවන්න ඔයාට පුළුවන් මෙන්න මේ වේ ප්‍රෝටීන් එකක් භාවිතා කරන්න. සාමාන්‍යයෙන් මේකේ සර්විං එක ප්‍රෝටීන් ග්‍රෑම් 24ක් තියෙනවා. එතකොට මේකෙන් ඔයා අදාළ සර්විං එක ලබා ගත්තට පස්සේ ඔයාගේ කෑම වලින් ගත්ත 60ත් එක්ක 84ක ග්‍රෑම් ප්‍රමාණයක් ඔයාට ප්‍රෝටීන් හම්බ වෙනවා. ඔයා ලබා ගන්න ප්‍රෝටීන් සෝස් එක එහෙම නැත්නම් වේ ප්‍රෝටීන් බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ඔයාට මෙන්න මේ ප්‍රෝටීන් සර්විං එක තියෙන ග්‍රෑම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. වේ ප්‍රෝටීන් එකක් ලබා ගති මාස් ගේන එකට වඩා කැලරි ප්‍රමාණය සර්විං එක තියෙන කැලරි ප්‍රමාණය අඩුයි. ඒ වගේම හොඳ ක්වොලිටි ප්‍රෝටීන් සෝස් එකක් විදිහට අපිට වේ ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට හොඳට ජීර්ණය කරගන්නත් මෙන්න මේ ප්‍රෝටීන් සෝස් එකක් විදිහට වේ ප්‍රෝටීන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆැට් එක එන්නේ නැතුව ඔයාට ලීන් මසල් එකක් බිල්ඩ් කරන්න මෙන්න මේ ප්‍රෝටීන් ඔයාට ලබා ගන්න පුළුවන්. අපි දැන් කතා කරමු මාස් ගේන එක ගැන. ඊට කලින් මට ඔයාට කියන්න ඕන ඔයා ලංකාවේ කොතන හිටියත් ඔයා ලෝකෙ කොහේ හිටියත් ඔයාට පුළුවන් අපේ පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ලස්සන ඇඟක් හදාගන්න අපි ඔයාට උදව් කරනවා. ඔයාට ඒකට කරන්න තියෙන්නේ යන්න channel about එකට මෙතන තියෙනවා පර්සනල් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් කියලා link එකක්. මේක ක්ලික් කරලා මෙන්න මේ ෆෝම් එක ෆිල් කරාට පස්සේ අපි ඔයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ලස්සන ඇඟක් හදාගන්න අපි ඔයාට උදව් කරනවා. ඉතින් ඒකත් ඔයාට මතක් කරන්න ඕන. මාස් ගේන එකක් ගැන කතා කරද්දි මේකේ
ගොඩක් ලොකු කැලරි ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් සර්විං එක කැලරිස් 600ක් කැලරිස් 800ක් කැලරිස් 1200ක් වගේ ලොකු ප්‍රමාණයක් වුණත් මෙන්න මේ මාස් ගේන එක තියෙන්න පුළුවන් ඔයා තෝරගන්න බ්‍රෑන්ඩ් එක අනුව. ඒ වගේම මේකේ කාබෝහයිඩ්‍රේට්, ෂුගර්, ප්‍රෝටීන් සහ අනිකුත් විටමින් වර්ග මේකේ අන්තර්ගත වෙනවා. මේක භාවිතා කළා අධික කැලරීස් ප්‍රමාණයක් තියෙන නිසා කෙටි කාලෙකින් ඔයාට පුළුවන් ඔයාගේ weight එක ඉක්මනට වැඩි කරගන්න. නමුත් මේකේ අධික කැලරි ප්‍රමාණයක් තිබිලා මේකෙන් ඉක්මනට weight එක වැඩි වුණත් ඔයාගේ හරි නිින්දක් නැත්නම් ඔයා හරි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් ෆලෝ කරන්න නැත්නම් ඔයා හරි නියුට්‍රිෂන් ශරීරයට අවශ්‍ය දේවල් ලබා ගන්නේ නැත්නම් මෙන්න මේක භාවිතා කරාට පස්සේ එහෙම නැත්නම් මේ මාස් ගේන එකක් භාවිතා කරාට පස්සේ ඔයාගේ ෆැට් එක වැඩි වෙනවා. ඒකයි ගොඩක් අයගේ මාස් ගේන එකක් භාවිතා කරාට පස්සේ අපි කියනවා බෙලි ෆැට් එක එනවා, එහෙම නැත්නම් ස්කිනි ෆැට් එක එන්න බලනවා. අන්තිමේදී ඔයා මේ සබ්ලිමන්ට් එකට බ්ලේම් කරනවා. මෙන්න මේ සබ්ලිමන්ට් එක හරියන්නේ නැහැ කියලා. සබ්ලිමන්ට් එකේ නෙවෙයි වැරද්ද තියෙන්නේ. ඔයා භාවිතා කරන විදිහ අනුව තමයි මෙන්න මේකේ රිසල්ට් ඔයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි බලමු කාටද මේ වේ ප්‍රෝටීන් එකක් සුදුසු වෙන්නේ, කාටද මේ මාස් ගේන එකක් සුදුසු වෙන්නේ කියලා. වේ ප්‍රෝටීන් එකක් ගැන අපි කතා කරද්දී ඔයා දවසට අවශ්‍ය කරන කෑම ප්‍රමාණයත් එක්ක චිකන්, එග්ස්, රයිස්, ටූනා මේ වගේ ප්‍රෝටීන් සෝස් එක ඔයා කෑම ටික හරියට ගත්තත් ඔයාට දවසට අවශ්‍ය කරන ප්‍රෝටීන් කවුන්ට් එක එහෙම නැත්නම් ප්‍රෝටීන් ගෝල් එක ඔයාට සම්පූර්ණ කරගන්න බැරි කෙනෙක් නම්, ඒ වගේම ඔයා කෙට්ටු කෙනෙක් වුණා ඔයාට ලීන් මසල් මාස් එකක්, ලීන් මසල් බොඩි එකක් බිල්ඩ් කරගන්න ආස කෙනෙක් නම්, එහෙම නැත්නම් ඔයාගේ බෙලි ෆැට් එනවට, එහෙම නැත්නම් ස්කිනි ෆැට් එනවට අකමැති කෙනෙක් නම් හොඳම දෙයක් තමයි වේ ප්‍රෝටීන් කියන්නේ. මාස් ගේන එකක් කොයි වගේ අයටද සුදුසු වෙන්නේ? ඔයාගේ දවසට අවශ්‍ය කරන කෑම ප්‍රමාණය ඔයා හරියට ඇඟට වැටෙන්නේ නැත්තම්, දවස ගානේ ඔයාගේ මීල්ස් මිස් වෙනවා නම්, ඒ වගේම අපි කියනවා කන්න කිසිම පීරියක් නැති කෙනෙක් නම්, ඒ වගේම ඔයා එක්ස්ට්‍රීම්ලි අන්ඩර්වේට් නම්, ඒ කියන්නේ ඔයා ගොඩක් ඔයා කෙට්ටු කෙනෙක් නම්, මෙන්න මේ වගේ අයට තාවකාලිකව මෙන්න මේ මාස් ගේන එකක් ලබා ගන්න පුළුවන්. ඇයි මම තාවකාලිකව පමණක් මේක සුදුසුයි කියන්නේ? මේක දීර්ඝකාලීනව ලබා ගන්න එච්චර හොඳ දෙයක් නෙවෙයි. මොකද එහෙම ගත්තොත් ඔයාගේ තියෙන ශරීරයේ තියෙන ෂුගර් මට්ටම ගොඩක් ඉහළ යනවා. ඔයාගේ ෆැට් එක වැඩි වෙනවා. ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ එක ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මේ හේතු නිසා මේක දීර්ඝකාලීනව ලබා ගන්න එච්චර හොඳ දෙයක් නෙවෙයි. ගොඩක් අයට අවශ්‍ය වෙන්නේ මාස් ගේන එකට වැඩිය හොඳ නියුට්‍රිෂන් වැලියු එකක් තියෙන කෑම ටිකක් හොඳට ඇඟට දාගන්න එක. මෙතනදී ඔයාට රයිස්, චිකන්, ටූනා, මිල්ක්, ඒ වගේම පීනට් බටර් වගේ නියුට්‍රිෂන් වැලියු එකක් තියෙන හොඳ කෑම ටිකක් ඇඟට දාගන්න බලන්න දවසක ඇතුළත. එතකොට ඔයාට පුළුවන් හොඳ කැලරීස් ප්‍රමාණයක් වගේම හොඳ ප්‍රෝටීන් ටිකකුත් ඔයාගේ ඇඟට දාගන්න. අන්තිමේදී ඔයා වේ ප්‍රෝටීන් එකක් ගන්නවද, ඔයා මාස් ගේන එකක් ගන්නවද කියන තීරණය ඔයාටම ගන්න පුළුවන්. මෙතනදී ඔයාගෙන් අහන්න ඕන එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඔයා දැන් ඉන්න තැන ඉඳලා ඔයාට අවශ්‍ය කරන ශරීරය නිර්මාණය කරන්න ඔයාට බැරි වෙලා තියෙන්නේ මොන හේතුව නිසාද කියලා. මෙතනදී ඔයාට දවසට අවශ්‍ය කරන ප්‍රෝටීන් ටික හරියට ගන්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් වේ ප්‍රෝටීන් එකක් ගන්න. ඔයාගේ බාධා වෙලා තියෙන්නේ ඔයාගේ දවසට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය ලබා ගන්න බැරි කෙනෙක් නම් ඔයාට පුළුවන් මාස් ගේන එකක් ලබා ගන්න. වැදගත්ම දේ තමයි ඔයා මොන සප්ලිමන්ට් එක භාවිතා කරත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න බැහැ ඔයා හරි ට්‍රේනින් එකක් ෆලෝ කරන්න නැත්නම්, හොඳ නිින්දක් ලබා ගන්න නැත්නම්, හොඳ නියුට්‍රිෂන් වැලියු එකක් තියෙන ආහාර රටාවක් දෛනිකව ඔයා ෆලෝ කරන්නේ නැත්නම්. ඉතින් මේවත් හරියට ෆලෝ කරන්න ඕන. මේ දේවල් ගැන කතා කරද්දී අද වීඩියෝ එක සම්බන්ධව අනිවාර්යයෙන්ම ඔයාට ප්‍රශ්න ඇති. මතක ඇතුව වීඩියෝ එකට ලයික් එකකුත් දාලා ඔයාගේ තියෙන ඕනම ප්‍රශ්නයක් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඔයාට හැකි ඉක්මනින් ඒවට විසඳුම් ලබා දෙනවා. ඒ වගේම ඔයා දන්නේ නැත්නම් කොච්චර කන්න කිව්වත් කොහොමද මෙන්න මේ කෑම හරියට කන්නේ, එහෙම නැත්නම් කොයි වෙලාවටද මොනවද ඒකට අවශ්‍ය කරන නියුට්‍රිෂන් කියලා ඔයා දන්නේ නැත්නම් මෙන්න මේ පැත්තෙන් පෙන්නන වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන්. ඒ වගේම ඔයා ගොඩක් කෙට්ටු කෙනෙක් නම්
කොහොමද ලස්සන ඇඟක් හදාගන්න කියලා දන්නේ නැත්නම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට බලන්න පුළුවන්. අපි තවත් අලුත් වීඩියෝ එකක් අරන් ඔයා ළඟටම එනකම් මෙන්න මේ වීඩියෝස් ගිහිල්ලා බලන්න. හැමෝටම ජය වේවා.